ආයුබෝවන් අද සාදරයෙන් පිළිගන්නවා අපේ අභිබවා YouTube channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ අපේ කොල්ලෝ ගෙල්ලොන්ට වැදගත්ම වන වීඩියෝ එකක්. සීතල කාලේ දැන් ඉවරයි. ඔබ ගෙවුණු මාස කීපෙම කිසිම වැඩක් කරගන්නේ නැතුව නාස්ති කළා නම් ඒ ගැන හිත දුක් වෙන්න එපා. හැබැයි මතක තියාගනින් ඉස්සරහට එන මේ ගිම්මානයේ දවස් 90 උඹේ ජීවිතේට පට්ටම වැදගත්. මේ අවුරුද්ද උඹ දිනන අවුරුද්දක් කරගන්නවද නැත්නම් හැමදාම වගේ පෞසුතැවීමෙන් ඉන්නවද කියලා තීරණය වෙන්නේ අද උඹ ගන්න මේ තීරණයෙන්. මේක තමයි සම ආක් එක. ගොඩක් අය නිවාඩු වරන් චිල් එකේ ඉන්නකොට උඹ උඹේ පට්ටම වර්ෂන් එකක් වෙන්න ඕනේ. වලහෙක්සා සිංහෙක් සටන් කළොත් කවුද දිනන්නේ කියලා උඹ දන්නවද? හැමෝම හිතන්නේ සිංහයා කියලා. හැබැයි ඇත්තටම දිනන්නේ වලහා. ඒකට එකම හේතුව පෙර සූදානම. වලහා ගිම්මාන කාලේ නිදාගන්නේ නැහැ. ඌ හොඳට කාලා ඇඟේ ශක්තිය හදාගෙන සීත කාලෙට ලෑස්ති වෙනවා. මේකට තමයි බෙයර් ප්‍රින්සිපල් කියන්නේ. නියම කාලේ ලෑස්ති වෙන එක තමයි පස්සේ ලෝකෙටම රජ වෙන්නේ. අපි කරන්නේ මේකේ අනිත් පැත්ත. වැඩ කරන්න ඕන වෙලාවට අපි නිදා ගන්නවා. රෝහන් කියලා කොල්ලෙක් ඉන්නවා. එයාගේ විභාගේ ඉවර වුණාම හැමෝම කිව්වේ දැන් චිල් එකේ හිටපන් කියලා. හැබැයි එයා දැනගෙන හිටියා ඊළඟට එන්නේ අමාරු කාලයක් කියලා. හැමෝම විනෝද වෙන්න ප්ලෑන් කරනකොට රෝවන් තමන්ව දියුණු කරගන්න පට්ටම නීති පහක් තමන්ම හදාගත්තා. පළවෙනිම දේ හැම සතියකම උඹ කරපු උඹට ආඩම්බර වෙන්න බැරි වැඩ 3ක් ලියපන්. ෆෝන් එකේ කාලේ නාස්ති කරපු එක, වැඩ කල් දාපු එක වගේ දේවල්. මේක තමන්ටම බැනගන්න කරන දෙයක් නෙමෙයි මචං. තමන් අතින් දිගින් දිගටම වෙන වැරදි පැටර්න් මොනවද කියලා අඳුරගන්න කරන වැඩක්. වැරද්ද කොතනද කියලා අඳුරගත්තොත් විතරයි ඒක හදාගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි දේ තමයි නිකන් ඉන්න බැරිකමට ෆෝන් එක අතට ගන්න පුරුද්ද නතර කරපන්. අපිට නොදැනීම අපි පැය ගණන් ෆෝන් එකේ කාලය නාස්ති කරනවා. රෝහන් කලේ ෆෝන් එක අතට ගන්න කලින් තීරණය කරනවා මම මේ මැසේජ් එකට විතරයි රිප්ලයි කරන්න කියලා. නිකම්ම ඇප් එකෙන් ඇප් එකට ගිහින් කාලය කණ එක නතර කරලා උඹේ අවධානය උඹේ වැඩේට විතරක් දීපන්. තුන්වෙනි දේ තමයි සතියකට එක සැරයක් හරි ෆෝන් එකෙන් අයින් වෙලා ඇත්ත ලෝකෙ මොකක් හරි වැඩක් කරපන්. උයන් ඉගෙන ගනින්, එළියට ගිහින් ඇවිදපන්, නැත්තම් අලුත් කෙනෙක් එක්ක කතා කරපන්. ෆෝන් එකේ වීඩියෝ බල ඉන්නේ නැතුව ඇත්ත ජීවිතේ මතකයන් හදාගනින්. ඒකෙන් උඹේ හිතට ලොකු සහනයක් වගේම ලොකු ශක්තියක් ලැබෙයි. හතරවෙනි දේ උඹේ ප්ලෑන් එකේ තියෙන වැරදි මොනවද කියලා හොයලා බලන්න AI පාවිච්චි කරපන්. ගොඩක් අය AI පාවිච්චි කරන්නේ වැඩ ලේසි කරගන්න. හැබැයි රෝහන් කලේ AI එකෙන් තමන්ගේ දුර්වලකම අහන එක. AI එක උඹේ වැඩේ ලේසි කරන දෙයක් කරගන්නේ නැතුව උඹට උදව් කරන පාර්ට්නර් කෙනෙක් විදියට කරගනින්. අපේ අවසාන නීතිය සල්ලි ගැන සැලකිලිමත් වෙයා. ඕනම නැති වියදම් කපලා දාපන්. අනාගතයේදී සල්ලි හොයන්න පුළුවන් අලුත් හැකියාවන් දියුණු කරගන්න බලපන්. ගොඩක් සල්ලිකාරයෙක් වෙන්න කලින් තියෙන පොඩි සල්ලි ප්‍රමාණය හරියට පාලනය කරන්න ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. ඒකෙන් උඹට උඹ ගැනම ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඔන්න දවස් 90කට පස්සේ රෝවන් පට්ටම ශක්තිමත් දක්ෂ මිනිහෙක් වුණා. එයා කලේ ලොකු මැජික් එකක් නෙමෙයි. හැමදාම පොඩි හරි නිවැරදි තීරණ ගත් එකයි. ඉතින් මචං උඹත් ලෑස්තිද? මේ දවස් 90ත් නිකම්ම නාස්ති කරලා දානවද? නැත්නම් ජීවිතේ වෙනස්ම තැනකට අරන් යනවද? නීතිය සරලයි. කටවාගෙන වැඩ කරලා දිනපන්. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා එතෙන් දැම්ම උඹේ ගමන පටන් ගනි. ජය වේවා.